දේශවිදයි ආශිර්වාදමත් දවසක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේත් අපි ජීවනයේ දොරක් දේව සභාවේ YouTube නාලිකාව තුලින් ඔබ මුණ ගැසෙන්න ආවා. ඉතින් මේ කාලේ අපි ඔබට මූලධර්ම 16 ගැන තමයි උගන්වමින් ආවේ. ඉතින් අපි පසුගිය පාඩම් වල කතා කරා මූලධර්ම 4ක් ගැන. ඉතින් අද දවසේ අපි ඔබත් එක්ක කතා කරන්න යනවා පස්වෙනි මූලධර්මය ගැන. පස්වෙනි මූලධර්මය තමයි පාපය. එතකොට අපි ඔබට මතක ඇති පසුගිය පාඩම ඔබ බැලුවා නම් හතරවෙනි මූලධර්මයේ තුල අපි කතා කරා මනුෂ්‍යයා ගැන. එතකොට දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යව මවලා ඔහුට අවශ්‍ය සහකාරියක් දෙවියන් වහන්සේ මවලා දුන්නා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මේ කාන්තාව සහ පුරුෂයා ආදම් සහ ඒව කියලා උන්වහන්සේ නම් කරා. මුල් මනුෂ්‍යෝ දෙන්නට අපි කියන ආදම් සහ ඒව කියලා. එතකොට දෙවියන් වහන්සේ එක්තරා ගහක් ඔවුන්ට පෙන්නලා කියනවා මේ වෙන ඕන ගහකින් කන්න පුළුවන්. හැබැයි මේ ගහෙන් කන්න නුඹලට බෑ කියලා උන්වහන්සේ කිව්වා. නමුත් යක්ෂයා මොකද කරන්නේ? මේ කාන්තාවව පාපයට පෙළඹෙව්වා. මේ කාන්තාවට දෙවියන් වහන්සේ අකමැති දේ කරන්න තත්ත්වයට ඔහු පෙළඹුවා. ඉතින් ඇය පාපයට වැටිලා ඇය දෙවියන් වහන්සේගේ වචනයට දේව වචනයට අකීකරු වුණා. ඒ නිසා එදා පටන් ලෝකයට පාපය කියන දේ ආවා දේව වචනයට ඔවුන් අකීකරු වුණ නිසා. ඉතින් අපි දන්නවා දැන් සමහර මිනිස්සුන්ගේ මතයක් තියෙනවා මිනිස්සුયો කරන යහපත් ක්‍රියාවලින් ඒ අයට ධර්මිෂ්ඨ වෙන්න පුළුවන් කියලා. නමුත් ඔබ ඉගෙන ගන්න ඕන සුද්ධ වූ බයිබලයට අනුව දේව වචනයට අනුව මිනිස්යාගේ යහපත් ක්‍රියාවලින් ධර්මිෂ්ඨකම පැමිණෙන්නේ නැහැ. ඔබට හොඳ වැඩ කරලා ධර්මිෂ්ඨ වෙන්න බෑ. ඒ වගේම අපි මේ පොළවට ඇවිල්ලා නෙමෙයි පව්කාරය වුනේ. කියන්නේ අපි මේ පොළවට ඇවිල්ලා අපි කරන ක්‍රියාවලින් නෙමෙයි අපි පව්කාරය වුනේ. දැන් සමහර පාපේ ක්‍රියාවන් තියෙනවා. අපි දන්නවා අපි නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම සොරකම් කිරීම පාපයක්. වෛශාකම පාපයක්. බොරු කීම පාපයක්. නේද? මත්පැන් පාවිච්චි කරන එක, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක ඒක පාපයක්. ඒවා පාපේ ක්‍රියාවන්. කියන්නේ පාපේ ඔබ තුල තියෙන නිසා තමයි ඔබ ඒ ක්‍රියාවන් වලට යොමු වෙන්නේ. පාපේ ඔබ ඇතුලේ තියෙන නිසා තමයි ඔබ ඒ ආකාරයට ක්‍රියා කරන්නේ. එහෙම නැත්නම් මේ පොළවට ඇවිල්ලා ඔබ පව් කරන්න අරගෙන පව්කාරයෙක් වුණා නෙමෙයි. පාපේ එන්නේ මනුෂ්‍යයාගේ ලේ තුලින්. එතකොට මේ පොළවට පියෙක්ගේ මවගේ එකතු වීම තුල බිහි වෙන හැම දරුවෙක් තුලම පාපය තිබෙන්න යනවා. එතකොට අපි ධර්මිෂ්ඨ ක්‍රියා කරා කියලා අපිට පාපයෙන් ගැලවෙන්න බෑ. පාපයෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගයයි ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. එතකොට අපි කොහොමද පාපයෙන් ගැලවෙන්නේ කියලා ඊළඟ පාඩම තුලින් අපි කතා කරන්න යනවා. එතකොට අපි පළවෙනි කාරණාව කතා කරා පළවෙනි මූලධර්මය දේව වචනය සුද්ධ වූ බයිබලය. එතකොට අපි කිව්වා සුද්ධ වූ බයිබලයේ පොත් 66ක් තියෙනවා. පරණ ගිවිසුමේ පොත් 39ක්. අලුත් ගිවිසුමේ පොත් 27ක් ඇතුළුව පොත් 66ක් තියෙනවා. එතකොට මේ 66ට වැඩියෙන් පොතක් එකතු කරන්නත් බෑ. මේකෙන් එකක් අඩු කරන්නත් බෑ. ඒ කෙනා ශාපලබ්දෙක් කියලා දෙවියන් වහන්සේ කියනවා. ඔහුට ස්වර්ගය අහිමි කියලා ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා. එතකොට පළවෙනි එක සුද්ධ වූ බයිබලය, දෙවෙනි එක අපි කතා කරා දෙවියන් වහන්සේ, ඉන්නේ එකම දෙවියන් වහන්සේ, උන්වහන්සේ තුන් ආකාරයක ක්‍රියා කරනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට තුන්වෙනි එක අපි ඉගෙන ගත්තා දේව දූතයෝ ගැන. නේද? අපි කිව්වා දේව දූතයෝ විශාල වශයෙන් ඉන්නවා, වර්ග ඉන්නවා, කොටස් ඉන්නවා. ඒ අතරින් සුද්ධ වූ බයිබලයේ කතා කරන දේව දූතයෝ කොටස් තුනක් ගැන අපි කතා කරා. එක්කෙනෙක් යක්ෂයා විදිහට ක්‍රියාත්මක වෙනවාද දෙවියන් වහන්සේ ඔහුව අකීකරුකම නිසා පොළවට එළලා ඒක නිසා එයා අද යක්ෂයා විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට හතරවෙනි කාරණාව අපි ඉගෙන ගත්තා මනුෂ්‍යයා ගැන. එතකොට මනුෂ්‍යව මැව්වේ දෙවියන් වහන්සේ කියලා අපි ඉගෙන ගත්තා. මනුෂ්‍යයට එක මරණයයි එක ජීවිතයයි මරණයෙන් පස්සේ විනිශ්චයක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. නැවත නැවත මනුෂ්‍ය ඉපදෙන්නේ නැහැ කියන කාරණාව අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි අද දවසේ පස්වෙනි කාරණාව ඉගෙන ගත්තා. ඒක තමයි පාපය. ඒ කියන්නේ මිනිස්සුયો ධර්මිෂ්ඨ ක්‍රියා කරලා මිනිස්සුયો ලස්සනට සුදු ඇඳලා ගියා කියලා අපි මල් පූජා කරා කියලා අපි පූජාවන් කරා කියලා අපි දානමාන දුන්නා කියලා ඒ මිනිස්සයා ධර්මිෂ්ඨ වෙන්නේ නැහැ. මොකද මිනිස්සුගේ පාපය කියන දේ එන්නේ ලේ වලින්.
යම් මවක්ගේ පියෙක්ගේ එකතු වීමකින් මේ පොළවට බිහි වෙන හැම දරුවෙක්ම පාපය සහිතව තමයි පිළිසිඳ ගන්නෙ. එතකොට පාපයෙන් ගැලවෙන්න අපිට වෙන කිසිම ක්‍රමයක් නැහැ. එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට අපි කොහොමද ගැලවීමට එන්නේ කියන කාරණාව අපි ඊළඟ පාඩම තුලින් ඔබට කතා කරන්න යනවා. එතකන් ඔබ හැම කෙනෙකුටම ජේසු පීඨයි ආශිර්වාදමත් දවසක් ප්‍රාර්ථනා කරනවා.